ආයුබෝවන් කොහොමද ඉතින් ඔයාලට මං හිතනවා ඔයාලා සතුටින් පරිස්සමින් ඇත්තේ කියලා. ඔන්න එහෙනම් අදත් වෙනදා වගේම රසම රස කෑමක් හදාගන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. අද අපි ඔයාලට කියලා දෙන්න යන්නේ රසට ඇඹරැල්ල කරියක් කොහොමද හදාගන්නේ කියලා. ඔන්න එහෙනම් මෙතන තියෙනවා අපේ කරියට ඕන කරන ඇඹරැල්ල ගෙඩි ටික. අපි නම් ඇඹරැල්ල ගෙඩි 3ක් තමයි මේකට ලෑස්ති කරගෙන තියෙන්නේ. මුලින්ම අපි හොඳට සෝදලා පිරිසිදු කරගත්ත ඇඹරැල්ල ටික මේ විදිහට පොතු ඇරලා ලෑස්ති කරගන්නවා. පොතු ටික ඉවත් කරගත්තට පස්සේ අපිට පුළුවන් මේ විදිහට පොඩි කෑලි වලට කපා ගන්න. පොඩියට කපාගත් අපේ ඇඹරැල්ල ටික මේ විදිහට අපි ලුණු වතුරට එකතු කරගන්නවා. මේ තියෙන්නේ යාළුවනේ ලුණු වතුරට එකතු කරගත්ත ඇඹරැල්ල ටික. අපි මේ විදිහට ලුණු වතුර එකතු කරගන්නේ ඇඹුල් ගතිය අඩු කරගන්න ඕන නිසා. ඉතින් යාළුවනේ මෙතන තියෙනවා අපේ කරියට ඕන කරන සුදු ලූණු, කුරුඳු, ගම්මිරිස් ඒ ටික අපි ලෑස්ති කරගෙන තියෙනවා. දැන් ඉතින් අපිට පුළුවන් අපි ලෑස්ති කරගත්ත සුදු ලූණු, ගම්මිරිස්, කුරුඳු මේ විදිහට වංගෙඩියකට දාගෙන හොඳට සිහින් වෙන්න කොටා ගන්න. දැන් අපි හට්ටියක් ලිපෙන් තියාගෙන ඒකට පොල් තෙල් ටිකක් දාගන්නවා. තෙල් ටික රත් වුණාම මිරිස් කුඩු ටික එකතු කරගන්නවා. දැන් අපි පහේ කුඩුත් එකතු කරගන්නවා. ඊළඟට යාළුවනේ අපිට පුළුවන් අපි කොටලා තියාගත්ත කුණුබඩු ටිකත් මේකට එකතු කරගන්න. දැන් ඉතින් අපි මේක හොඳට හැඳි ගාමින් මිරිස් ටික එහෙම හොඳට රත් වෙන්න තියාගන්නවා. අපේ පහේ ටික හොඳට රත් වෙලා දුඹුරු පාටකට ආවට පස්සේ අපිට පුළුවන් අපේ ඇඹරැල්ල ටිකත් එකතු කරගන්න. දැන් ඉතින් යාළුවනේ අපි මේ ඇඹරැල්ල කෑලි වලට පහේ හොඳට වදින්න මේ විදිහට හොඳට කලවම් කරගන්නවා. දැන් අපිට පුළුවන් අපේ රස අනුව ලුණු එකතු කරගන්න. දැන් අපි කහ ටිකකුත් එකතු කරගන්නවා. ඒ වගේම අපිට පුළුවන් කළු කුඩු ටිකකුත් එකතු කරගන්න. ඇඹරැල්ල කරියේ රසය වැඩි කරගන්න ඔන්න අපි සීනි හැඳි 2ක් විතර එකතු කරගන්නවා. දැන් අපි කරමිංචා ටිකකුත් එකතු කරගන්නවා. එහෙනම් යාළුවනේ දැන් අපිට පුළුවන් අපේ ඇඹරැල්ල ටික තැම්බෙන්න ඕන ප්‍රමාණයට වතුර ටිකකුත් එකතු කරගන්න. ඉස්ම ටික හොඳට උකු වෙලා ගානට හැදෙනකන් අපිට පුළුවන් මේක ලිප උඩ තියාගෙන අවශ්‍ය විදිහට හදාගන්න. ඔන්න තියෙනවා යාළුවනේ අපි හදාගත්ත රසම රස ඇඹරැල්ල කරිය. රසට බත් කන්න වගේම පාන් කන්නත් මේක නියමයි. මේ විදිහට රසට ඇඹරැල්ල කරියක් හදලා තියාගත්තාම වැඩට යන අයගේ බත් මුලට තියන්නත් පුළුවන්. ඔයාලත් මේ විදිහට ඇඹරැල්ල කරියක් හදලා රස කොහොමද කියලා බලන්න. එහෙනම් යාළුවනේ වීඩියෝ එකත් අදට මෙතනින් අවසන් කරනවා. ආයෙම දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.